ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලන්න හදන්නේ කමර්ෂල් බැංකුවේ වෙනස් වෙලා තියෙන ස්ථාවර දම්පතු පොලි අනුපාත සම්බන්ධව. ඉතින් 2025 දෙසැම්බර් මාසෙත් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් 2026ටත් මේ කියන පොලි අනුපාතික වළංගු වෙන්න පුළුවන්. මොකද 2026ට තව තියෙන දින කීපයක් නිසා. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් මම ඉන්නේ combank.lk මෙයාලගේ official website එක ඇතුලේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා ස්ථාවර දම්පතු පොලි අනුපාත වගේම කමර්ෂල් බැංකුවේ තවත් පවතින විශේෂ ගිණුමක් තියෙනවා money market කියලා ගිණුමක්. ඉතින් මේ money market ගිණුමේ පහුගිය දවස්වල රේට් එක අඩු වෙලා තිබ්බ දැන් නැවත රේට් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තාම channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න වීඩියෝ එක like එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. වීඩියෝට ගිහිල්ලා බලමු කමර්ෂල් බැංකුවේ වෙනස් වෙලා තියෙන අලුත්ම ස්ථාවර දම්පතු පොලි අනුපාත. ඒ වගේම මේ වීඩියෝ එකේදී මම කමර්ෂල් බැංකු මගින් ඔයාලට ලබා දෙන රේට්ස් එක බලලා කැල්කියුලේෂන් එකක් කරලා පෙන්නන්නම්. එතකොට ඔයා තම්පත් කරන මුදල් වලට ඔයාලට කීයක් ලැබෙනවද කියලා ගණනය කිරීමක් පහසුවෙන්ම කරගන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අද වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සුදුසුකම් යටතේ මුලින්ම කමර්ෂල් බැංකුවේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ කාරණයක් තමයි සඳහන් වෙන්නේ. ඔබ වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පදිංචිකරුවෙක් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරනවා නම් ඉතින් ඒ වගේම බලා ගන්න පුළුවන් ඔයාලගේ මිනිමම් ඩිපොසිට්ස් වෙනස් වෙනවා. ඔයාලා අවශ්‍යයෙන් තැන්පත් කරන්න ඕන මුදලක් තියෙනවා යම් යම් කාල සීමාවන් සඳහා. ඒකට කමර්ෂල් බැංකුවේ ඔයාලා එක් මාසයක් මාස දෙකක් හෝ මාස 3ක් එහෙම නැත්නම් මාස 6ක් වගේ කාලයකට FD එක දානවා නම් රුපියල් 25000ක් මුදලක් ඩිපොසිට් කරලා ෆික්ස් ඩිපොසිට් එකක් ඕපන් කරගන්න පුළුවන්. මාස 4කට නම් FD එක ඔයා දාන්නේ අනිවාර්යයෙන්ම රුපියල් 500ක මුදලක් ඩිපොසිට් කරන්නට අවශ්‍යයි. ඒ වගේම වසරක් සඳහා නම් FD එක දාන්නේ එතනදී රුපියල් 10000ක් ප්‍රමාණවත්. ඒ වගේම වසර එකකට වඩා වැඩි ස්ථාවර තැන්පත් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඔයා අනිවාර්යයෙන්ම ඩිපොසිට් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කියපු මිනිමම් ඩිපොසිට් එක මතක තියාගෙන FD එකක් ඕපන් කරන්න ඕනේ. අපි එහෙනම් ගිහලා බලමු රේට්ස් කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මෙයාලගේ කාල සීමාවන් වලට අදාළ FD රේට්ස් ටික තියෙන තැනට යනවා. ඉතින් මෙයාලගේ බලා ගන්න පුළුවන් එක් මාසයක ඉඳලා අවුරුදු 5ක් වෙනකම් ෆික්ස් ඩිපොසිට් තියෙනවා. සුපුරුදු පරිදිම 6.5ක් තමයි ලැබෙන්නේ එක් මාසයක් සඳහා. මාස දෙකේදී 6.5ක ඉන්ටරෙස්ට් රේට් එකක් ඒ විදිහටම ලැබෙනවා. මාස 3ේදී 7.5යි. මාස 4ේදී 7.5ක් විදිහට ස්ථාවර සම්පත පොලිය පවතිනවා. මාස 6ේදී බලා ගන්න පුළුවන් 7.75යි. ඒ වගේම ඊට පස්සේ අපි කෙලින්ම එන්නේ මාස 12 කාල සීමාවට කියන වසරක් FD එක දාන්න පුළුවන් එතනදී. ඉතින් බලා ගන්න පුළුවන් එතනදී ඔයාලට මාසිකව ගෙවනවා මාස 12කට එහෙම නැත්නම් වසරකට FD එක දාලා ඔයාලා monthly ගන්නවා නම් 7.7ක ඉන්ටරෙස්ට් රේට් එකක් ගෙවනවා. ඒ වගේම මාස 12කට FD එක දාලා ඔයාලා ගන්න කාල් පිරීමට නම් එතනදී 8ක වගේ ඉන්ටරෙස්ට් රේට් එකකුත් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලා අවුරුදු දෙකකට FD එක දාන්න හිතන් ඉන්නවා නම් එතකොට ඔයාලා monthly ගන්නවා නම් 9.1ක වගේ පොලි අනුපාතිකයක් තමයි කොමර්ෂල් බැංකුව වලට ලබා දෙන්නේ. ඒ වගේම ඔයාලා වසර දෙකකට FD එක දාලා වාර්ෂිකව පොලි ගන්නවා නම් ඒ කියන්නේ එක් වසරක් අවසානයේදී පොලියෙන් කොටසකුත් ඉතුරු වසර අවසානයේදී ඉතුරු කොටසත් විදිහට දෙපාරකට ගන්නවා නම් 9.55ක රේට් එකකුත් වසර දෙක ඉවර වෙලා කල්පිරීමේදී ගන්නවා නම් එතනදී 10ක වගේ රේට් එකකුත් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා මාස 36 කියන අවුරුදු 3 අවස්ථාව. එතනදී මාසිකව ගෙවනවා 8.8ක පොලි අනුපාතිකයක් වාර්ෂිකව 9.15ක් වගේම කල්පිරීමේදීත් 10ක පොලි අනුපාතිකයක් ගෙවනවා වලට බලා ගන්නට පුළුවන්. ඉතින් ඊටත් වඩා වැඩි කාලයකට FD එක දාන්න හිතන් ඉන්නවා නම් ඒ කියන්නේ මාස 48කට අවුරුදු 4කට වගේ දානවා නම් 8.45යි ඔයාලට ලැබෙන මාසික පොලි අනුපාතිකය. ඉතින් ඊට වඩා ලාභයි ඔයාලට වසරකට FD දාන එක. මොකද එතනදී මීට වඩා පොලි අනුපාතිකයක් ලැබුණා. වසර දෙකකදී ඉතින් වසර දෙකකදී 9.1ක් වගේ ලැබුණා. මෙතනදී නම් 8.45යි තමයි monthly ලැබෙන්නේ. ඒ වගේම වාර්ෂිකව ගන්නවා නම් වසර 4කට දාලා 8.8යි. ඒ වගේම කල්පිරීමේදී නම් ගන්න වසර 4කට FD එක දාලා 10ක වගේ පොලි අනුපාතිකයක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මාස 60කට දාන්නත් පුළුවන්. මේ තියෙන මාස 60කට ඒ කියන අවුරුදු 5කට දාලා monthly ගන්නවා නම් ලැබෙන රේට් එක. ඒ වගේම මේ තියෙන අවුරුදු 5ේදී වලට වාර්ෂිකව ලැබෙන රේට් එක වගේම මේ තියෙන්නේ අවුරුදු 5ේදී වලට කල්පිරීමේදී ගෙවන රේට් එක 11ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි කතා කරා එක් මාසෙක ඉඳලා අවුරුදු 5ක් වෙනකන් ලැබෙන මාසික සහ කල්පිරීමේ පොලි අනුපාතිකයන්. ඉතින් මේ chart එක දිහා බැලුවට පස්සේ මෙන්න මේ පොලි අනුපාතිකය මම පෙන්නනවා ඔයාලට. මෙන්න මේ පොලිය තරමක් හොඳ පොලියක් විදිහට මට බලා ගන්නට පුළුවන් වුණා. අවුරුදු දෙකකට ෆික්ස් ඩිපොසිට් එකක් දාලා monthly ගන්නවා නම්
ඉතින් මම මේ කියන්නේ මන්ත්ලි ලබා ගන්න අයට විතරයි කල්පිරීමේදී ලබා ගන්න අයට නෙවෙයි. ඉතින් ඔයා කෙටි කාලයකට නම් ෆික්ස් ඩිපොසිට් එක දාන්නේ. අපි බලමු මෙන්න මේ කාල සීමාවන් ටිකෙන් වැඩිපුර පොලි අනුපාතිකයක් ලැබෙන්නේ කොයි කාල සීමාවකටද කියලා. ඉතින් එතනදී ඔයාලට උපරිම මාස 6කට වගේ යන්න පුළුවන් නම් 7.75ක වගේ රේට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊටත් වැඩි රේට් එකක් ඕන නම් වසරක් හෝ ඊට වැඩි කාලයකට ෆික්ස් ඩිපොසිට් එක අනිවාර්යයෙන්ම ඕපන් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ පවතින විදිහට තමයි දැනට ස්ථාවර සම්පත පොලි අනුපාත පවතින්නේ කමර්ෂල් බැංකුවේ. අපි එනම් ගණනය කිරීමක් කරලා බලමු කොහොමද ගණනය කිරීම සිද්ධ වෙන්නේ කියලා. හරි යාළුවනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් ඉන්නේ මගේ කැල්කියුලේෂන් ඇප් එකේ. ඉතින් බලා ගන්න පුළුවන් මාස 6කදී 7.75ක් තමයි සම්පත් බැංකුව ඔෆර් කරන්න. අපි බලමු එහෙනම් මාස 6කට FD එක දැම්මොත් කොච්චර පොලියක්ද ලැබෙන්නේ කියලා. ඉතින් අපි හිතමු අපි රුපියල් ලක්ෂ 10ක වගේ මුදලක් ඩිපොසිට් කරගන්නවා කියලා. ඉතින් එතකොට අපිට ලැබෙන රුපියල් ලක්ෂ 10ක් සඳහා 7.75ක පොලි අනුපාතිකයක් ගුණ කරාට පස්සේ රුපියල් 77500ක මුදලක් තමයි ලැබෙන්නේ. ඉතින් මේ මුදල සම්පූර්ණ වර්ෂයක් සඳහා ලැබෙන මුදලනේ. ඉතින් අපිට පුළුවන් මේ මුදල මාස 6කට හදාගන්න කෙලින්ම දෙකෙන් බෙදන්න. මොකද අවුරුද්දකට තියෙන්නේ මාස 6 කොටස් දෙකක්. ඒ කියන්නේ මාස 12ක් නිසා. ඉතින් එතකොට බලා ගන්න පුළුවන් රුපියල් 38750ක මුදල් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මාස 6ක වගේ කෙටි කාලයකට ෆික්ස් ඩිපොසිට් එක ඕපන් කරොත්. ඒ වගේ මතක තියාගන්න ඕනේ විත්හෝල්ඩින් ටැක්ස් එක. ඉතින් 10%ක් විත්හෝල්ඩින් ටැක්ස් එක ආය වෙනවා. ඉතින් ඒ අදාළ ෆෝම් පුරවලා නැත්තම් ඔයාගේ ආදායම තහවුරු කරලා නැත්තම් ඒ මුදල ගෙවීමටත් සිද්ධ වෙන එකත් මතක් කරගන්නට ඕනේ. ඉතින් ඊට අමතරව මම කිව්වා ඔයාලා මන්ත්ලි ගන්නව නම් වසර දෙකේ කාල සීමාවෙදී 9.1ක් ලැබෙනවා කියලා මම පෙන්නනවා. මේ තියෙන්නේ මාස 24කට කියන වසර දෙකකට FD එක දාලා මන්ත්ලි ගන්නව නම් 9.1ක වගේ පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. අපි බලමු අවුරුදු දෙකකට FD එක දාලා මේ විදිහට මන්ත්ලි ලබා ගන්නවා නම් රුපියල් ලක්ෂ 10 මුදලට අපිට මාසෙන් මාසෙට කීයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් 9.1යි පොලි අනුපාතිකය ගුණ කරාට පස්සේ රුපියල් 91000ක මුදල් ප්‍රමාණයක් ලැබෙනවා අපිට එක් වර්ෂයක් සඳහා. දැන් පුළුවන් මේ මුදල දෙකෙන් ගුණ කරන්න. මොකද අපි වර්ෂ දෙකකට තමයි FD එක දාන්නේ. එතකොට රුපියල් 1,82,000ක මුදල් ප්‍රමාණයක් අපිට ලැබෙනවා සම්පූර්ණ වසර දෙකකට මේ මන්ත්ලි පොලි යටතේ. හැබැයි අපිට මේ මුදල දැන් ගන්න යන්නේ කල්පිරීමේදී නෙවෙයිනේ අපි ගන්න යන්නේ මාසෙන් මාසෙට. ඒ නිසා අපිට සිද්ධ වෙනවා වසර දෙකකට තියෙන මාස ගාණෙන් බෙදන්න එක මාසයකට ලැබෙන මුදල හොයාගන්න. එතකොට 24න් බෙදන්න වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් රුපියල් 7583ක මුදලක් ලැබෙනවා. ඔයා වසර දෙකකට රුපියල් ලක්ෂ 10ක මුදලක් කමර්ෂල් බැංකුවේ දැම්මොත් ඔයාට සෑම මාසයකම රුපියල් 7583ක වගේ මුදලක් තමයි අනුව ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ මෙතනදිත් විත්හෝල්ඩින් ටැක්ස් එක කැපෙනවා ඔයා ඒ අදාළ ෆෝම් බාර දීලා ක්‍රියාවලිය සම්පූර්ණ කළා නැත්තම්. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ කමර්ෂල් බැංකුවේ ලැබෙන ස්ථාවර සම්පත පොලි අනුපාත සම්බන්ධයෙන්. ඊට අමතරව මනි මාකට් ගිණුම සම්බන්ධයෙන් මතක් කිරීමක් කරන්නට ඕනේ. අපි එහෙනම් ගිහලා බලමු මනි මාකට් රේට් එක කොහොමද දැන් කමර්ෂල් බැංකුවේ ලබා දෙන්නේ කියලා. හරි. ඉතින් බලා ගන්න පුළුවන් ඔන්න කියපු විදිහටම මනි මාකට් ගිණුම තියෙන මෙයාලගේ වෙබ්සයිට් එකේ අදාළ පාර්ට් එකට මම ඇවිත් ඉන්නේ. අපි ගිහලා බලමු වෙබ්සයිට් එකේ පල්ලෙහාට කොහොමද FD රේට්ස් පවතින්නේ කියලා. ඉතින් මනි මාකට් ගිණුම සම්බන්ධයෙන් මීට කලින් ඕන තරම් වීඩියෝ කරලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක බලන ඔයා අලුත් නම් මනි මාකට් ගිණුම් වලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී රුපියල් ලක්ෂයක මුදලක් තමයි කමර්ෂල් බැංකුවේ මනි මාකට් ගිණුමක් සඳහා තියෙන්නට ඕනේ. ඉතින් ඔයාලට තියෙන ගිණුමක් ඕපන් කරන්න මේ කරන්ට් account එකක් විතර තමයි ඕපන් වෙන්නේ. ඕපන් කරාට පස්සේ රුපියල් ලක්ෂයක මුදලක් ඔයාගේ ගිණුමේ තියෙන්න ඕන අනිවාර්යෙන්. හරිද? රුපියල් ලක්ෂයට වැඩියෙන් තියෙන්න ඕනේ. තියෙද්දි ඔයාලට ඕන තරම් withdraw කරන්න, deposit කරන්න, එහෙම නැත්නම් payment කරන්න, ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. බැංකින් සම්බන්ධ තියෙන ඕනම දෙයක් කරන්නට පුළුවන්. අනිවාර්යෙන් ලක්ෂයට වඩා තියෙන්න ඕන. එහෙම තිබ්බොත් ඔයාලට සාමාන්‍ය තැන්පතුවක් ආරම්භ කරනවට වැඩිය ෆික්ස් ඩිපොසිට් එකක සමානවම පොලියක් ලබා ගන්නට පුළුවන්. ඉතින් විශේෂ වරප්‍රසාදය තමයි මෙතනදී ලැබෙන්නේ. ඔයාලට ගනුදෙනු කරන්නට පුළුවන්. මොකද අපි FD එකක් දැම්මට අපිට ගනුදෙනු කරන්නට බෑනේ. අපිට මන්ත්ලි රේට් එක ගන්න පුළුවන්. අපිට මන්ත්ලි පොලිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් කල්පිරීමේදී වාර්ෂික විදිහට තමයි පොලිය ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මෙතනදී එහෙම නෑ. ඔයාලට ඕනම ගනුදෙනුවක් කරන ගමන් ඔයාලට මේ ගිණුම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙතනදී රේට් එක දෛනිකව තමයි හැදෙන්නේ. අපේ අද දවස් අවසන් වෙනකොට තියෙන මුදල තියෙන්නේ. අන්න ඒකට තමයි මෙතනදී පොලි අනුපාතිකය හැදෙන්නේ. එතකොට හෙට තියෙන මුදලට තමයි හෙට පොලි හැදෙන්නේ. මේ විදිහට දවස් 30ක් පුරාවට පොලිය හැදෙනවා. හැදිලා ඉවරලා මාසේ අවසානයේදී ගිණුමට බැරෙනවා. ඔන්න ඕක තමයි සිද්ධිය. ඉතින් මෙන්න රේට් එක බලා ගන්නට පුළුවන් 6.5යි. ඉතින් FD එකකට වැඩිය පොඩ්ඩක් අඩුයි. මොකද ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් අපිට කල්පිරීමෙන්ට ගන්න වෙන්නේ. එහෙම නැත්නම් මන්ත්ලිනේ ගන්න වෙන්නේ. හැබැයි මෙතනදී එහෙම නැහැ. මෙතනදී එහෙම බැරි එකක් අපිට ලබා දීලා නැහැ.
අපිට ඕනනම් අපිට අපේ සම්පූර්ණ ඩිපොසිට් කරලා තියෙන මුදලම ගන්න පුළුවන් අතට. එහෙම වුණොත් මේ පොලිය ලැබෙන්නේ නැහැ. මෙයාලා කියලා තියෙන ලක්ෂයයි ඉතින් ලක්ෂයක් ගිණුමේ තියාගෙන ඕන තරම් ගනුදෙනු ඩිපොසිට් විත්ඩ්‍රෝවල් ඒව කරන්නට පුළුවන්. මේ පොලිය අපේ ගිණුමට පොලිය ගණනය වෙනවා. ඉතින් මේකත් හොඳ එක්තරා ගිණුමක් විදිහට අපිට දකින්න පුළුවන් කමර්ෂල් බැංකුවෙන් ඔෆර් කරලා තියෙනවා. ඊට අමතරව සම්පත් සහ තවත් බැංකු කීපයක මනි මාකට් ගිණුම් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දැනගන්න මගේ වීඩියෝස් බලන්න පුළුවන්. අලුත්ම අප්ඩේට් වෙච්ච මනි මාකට් ගිණුම් සම්බන්ධයෙන් අලුත්ම වීඩියෝ එකක් හෙට දිනේදී අරන් එනවා. ඉතින් ඒ වීඩියෝ බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක නවතින්න අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. ගිහින් එන්න යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.